සුබ දවසක්. අද අපි කතා කරන්නේ මුළු ලෝකයටම ප්‍රශ්නයක් වෙච්ච මීළඟ පාප් වහන්සේ කවුද කියන ප්‍රශ්නේ. ඇත්තටම මේක ප්‍රශ්නයක්ද? ඔව්. ඔබ කුමන ආගමක වුණත් අපි හැමෝම මේ සමාජය තුළ ජීවත් වෙනකොට අපි හැමෝටම එකට එකතු වෙලා තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් මීළඟ පාප් වහන්සේ මුළු ලෝකයටම බලපාන ප්‍රශ්නයක්. ඉතින් අද අපි වීඩියෝ එකකින් කතා කරන්න හේතුවේ පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පස්සේ මේ දවස්වල කටයුතු සිද්ධ වෙන ආකාරය වගේම මීළඟ පාප් වහන්සේ තෝරාගන්නේ කොහොමද කියන එක ගැන විශේෂයෙන් අද අපි වීඩියෝ එකකින් කතා කරන්න හිතුවා. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2025 අප්‍රේල් 21 වන දින ස්වර්ගස්ථ වුණා කියලා වතිකානුව නිවේදනය කරා. 88 වන වියේ පසු උන්වහන්සේ වසර 12ක් රෝමානු කතෝලික පල්ලියේ ආධ්‍යාත්මික නායකයා ලෙස සේවය කරලා වතිකානුවේ කැසා සැන්ටා මාටා පිහිටි නිවසේදී ස්වර්ගස්ථ වුණා. වතිකානුව සඳහන් කරේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ආඝාතයකින් පස්සේ ඇති වූ හෘද ආබාධයකින් මිය ගියා කියලා. ඉතින් අප්‍රේල් 21 වන දින උදැසන ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය ගැන ලෝකය දැනගත්තම මුළු ලෝකයම කම්පාවට පත් වුණා. ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමත් එක්කම මීළඟට මුළු ලෝකයටම ප්‍රශ්නයක් ඇති වුණා. ඒ තමයි පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පස්සේ වතිකානුව පාලනය කරන්නේ කවුද කියන ප්‍රශ්නේ. මේ ප්‍රශ්නට පිළිතුරක් විදියට අප්‍රේල් 22 උදෑසන අයර්ලන්ත ඇමරිකානු සම්භාවයක් තියෙන කෙවින් ෆැරල් කාදිනල් හිමි ඔහුගේ බාරදූර වගකීම් වලින් එකක් වන කැමලින්ගෝ ඒ කියන්නේ පාප්වරයෙකුගේ මරණයෙන් පස්සේ හරි ඉල්ලාසීමකින් පස්සේ හරි වතිකානුව පවත්වාගෙන යාමේ වගකීම බාරගත්තා. ඒ 2019 දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් මෙම කාදිනල්වරයා එම තනතුරට නම් කරපු නිසා. ඉතින් කවුද මේ කෙවින් ෆැරල් කාදිනල් හිමි? 1947 දී ඩබ්ලින්හි උපත ලැබූ ෆැරල් හිමි වතිකානුවට අනුව ස්පාඤ්ඤ සලමංකා විශ්වවිද්‍යාලයෙන් සහ රෝමේ පොන්ටිෆිකල් ගෙගෝරියන් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. 77 හැවිරිදි ඔහු එක්සත් ජනපදයේ දේවස්ථානයක් වෙනුවෙන් වසර 30කට වැඩි කාලයක් සේවය කරා. 2007 දී ෆැරල් හිමි ඩලප්පි බිෂොප්වරයා ලෙස පත් කරා වගේම 2016 දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඔහුගේ පවුල්වල දේවගති රැකවරණය සඳහා වගකිව යුතු වතිකානුවේ නව දෙපාර්තමේන්තුවේ නායකයා ලෙස සේවය කරන ලෙසට මොහුගෙන් ඉල්ලා සිටියා වගේම උන්වහන්සේව කාදිනල් තනතුරට උසස් කරා. ඊළඟ පාප්තුමා තීරණය කරන රහස් සභාවේ කටයුතු සම්පාදනය කිරීම වගේම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මරණය සහතික කිරීමේ වගකීමත් මෙතුමට පැවරුණා. දැන් අපි කතා කරන්න හිතුවා මීළඟ පාප් වහන්සේ පත් කරගන්නේ කොහොමද කියන එක ගැන. අතිඋත්තම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය නිවස්නය වන කසා සැන්ටා මාතාහිදී ස්වර්ගස්ථ වුණා. උන්වහන්සේ ලතින් ඇමරිකාවෙන් බිහිවෙච්ච පළමු පාප් වහන්සේ වීම ඇත්තටම විශේෂත්වයක් වෙනවා. පාප් වහන්සේ නමක් ස්වර්ගස්ථ වීමේ ඉඳන් නව පාප් වහන්සේ නමක් පත්වන තෙක් කාල සීමාව ප්‍රධාන කොටස් 4කට වෙන් කරන්න පුළුවන්. පළමු කොටස තමයි පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම. මීළඟට පාප් වහන්සේගේ අවමගුල. මීළඟට නව පාප් වහන්සේ තෝරාපත් කර ගැනීමට අදාළ කටයුතු සිදුවන කාල සීමාව. අවසාන වශයෙන් නව පාප් වහන්සේ සිය කටයුතු ආරම්භ කිරීම. පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම තහවුරු කිරීම තමයි පළමුවෙන්ම සිද්ධ වෙන්නේ. එම කටයුත්ත කාදිනල් කමලින්ගෝ හෙවත් නව පාප් වහන්සේ පත්වනතුරු වතිකානුවේ වැඩ බලන ප්‍රධානී, ඒ කියන්නේ වර්තමානයේ කාදිනල් කෙවින් ෆැරල් හිමියන් වෙත පැවරෙනවා. කාදිනල් කැමලින්ගෝ විසින් පාප් වහන්සේගේ පෙර නාමය තෙවරක් උස් හඬින් පවසලා පාප් වහන්සේගෙන් ඊට පිළිතුරක් නැත්නම් උන්වහන්සේ විසින් the Pope is truly dead ලෙස නිවේදනය කරනවා. ඒ අනුව කාදිනල් කෙවින් ෆෙරල් විසින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ බෞතිස්ම නාමය මේ සඳහා භාවිතා කරනවා. ඊළඟට උන්වහන්සේ විසින් පාප් වහන්සේගේ නිවස සහ කාර්යාලය මුද්‍රා තැබීම සිදු කරලා නව පාප් වහන්සේ පත්වන තෙක් කාලය එම මුද්‍රාව ඉවත් කරන්නේ නැහැ. ස්වර්ගස්ථ වූ පාප් වහන්සේ වෙත උන්වහන්සේ පාප් ධූරයට පත් වූ අවස්ථාවේදී ලබා දුන් මුදුව පාප්ස් ෆිෂර්මන්ස් රිං විශේෂ මිටියක් භාවිතා කළ විනාශ කිරීම කාදිනල් කැමිලොංගෝ විසින් අනෙකුත් කාදිනල් හිමිවරුන් ඉදිරිපිට සිදු කරනු ලබනවා. මේ මුදුව පාප් වහන්සේ විසින් සිය මුද්‍රාව ලෙස භාවිතා කිරීම සිදු කරනවා වගේම එය විනාශ කිරීමත් සමග ආරම්භ වන කාල සීමාව සදේ වකන්තේ ලෙස හඳුන්වනු ලබනවා.
ස්වර්ගස්ථ වන පාප් වහන්සේ කෙනෙකුගේ අවමගුලක් දින 4ක් හෝ 6ක් යන කාල සීමාවක් තුළ පැවැත්වෙනවා. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඔහුගේ අවමගුල ඉතාම සරල ආකාරයෙන් පවත්වන්න 2024 දී ප්‍රකාශ කරලා තියෙන නිසා අවමගුල් පිළිවෙත් ඉතාම සරල ආකාරයෙන් තමයි පැවැත්වුනේ. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ උන්වහන්සේගේ අභිමතය පරිදි සෙන්ට් මේරි මේජර් බැසිලිකාවේ තැන්පත් කරා. 1669 පස්සේ වසර 356කට පස්සේ තමයි පාප් වහන්සේ කෙනෙකුගේ නමක් එම බැසිලිකාවේ තැන්පත් කිරීමට නියමිත වුණේ. පාප් වහන්සේලා 90කට වැඩි ප්‍රමාණයක්ම තැන්පත් කරනු ලැබුවේ ඉතාලියේ ශාන්ත පීතර බැසිලිකාව. ඉතින් පාප් වහන්සේගේ අවමගුල සඳහා සහභාගී වෙන ලෝ වටා සිටින කාදිනල් හිමිපාණන් වහන්සේලා විශාල ප්‍රමාණයක් සහභාගී වුණා. මීළඟට නව පාප් වහන්සේ පත් කර ගැනීමට අදාළ කාර්යයන් ආරම්භ කිරීම තමයි සිදු වෙන්නේ. මේ සඳහා ඉතා රහසිගත ඡන්දයක් කාදිනල් හිමිවරුන් අතර පැවැත්වෙනවා. නව පාප් වහන්සේ පත් කර ගන්නට අදාළ ක්‍රියාවලිය ද කොන්ක්ලේව් ලෙස තමයි හඳුන්වනු ලබන්නේ. මේ වන විට ලෝපුරා කාදිනල් හිමිවරුන් 252ක් හිටියත් ඉන් කාදිනල් හිමිවරුන් 135 දෙනෙකු තමයි මේ කොන්ක්ලේව් අවස්ථාව සඳහා සහභාගී වීමට නියමිත වන්නේ. නව පාප් වහන්සේලා පත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීමේදී සිය ඡන්දය ලබා දීමට ඔවුන් තමයි සුදුසුකම් ලැබලා තියෙන්නේ. ඉතින් අවුරුදු 80ට වැඩි කාදිනල් හිමිවරුන් මෙම කොන්ක්ලේව් අවස්ථාව සඳහා සහභාගී කර ගැනීමෙන් වැළකීලා තමයි ඉන්නේ. ඉතින් මේ අවස්ථාව සඳහා සහභාගී වන කාදිනල් හිමිවරුන් විශේෂ ඇඳුමකින් සැරසිලා තමයි ඒ සඳහා සහභාගී වෙන්නේ. ස්වර්ගස්ථ වෙච්ච පාප් වහන්සේගේ අවමගුල් පිළිවෙත් වලින් පස්සේ කාදිනල් හිමිවරුන් අතර ප්‍රධානිය වර්තමානයේ කාදිනල් the Dean of the College of Cardinals විසින් කාදිනල් හිමිවරුන් රෝමයට කැඳවීම සිදු කරනු ලබනවා. ඒ සඳහා ඔහුට දින 15-20ත් අතර ප්‍රමාණයක් තමයි පවතින්නේ. ද කොන්ක්ලේව් අවස්ථාව හෙවත් නව පාප් වහන්සේ පත් කර ගැනීමේ ඡන්ද විමසීම සිස්ටයින් දේවස්ථානය තුළ පැවැත්වෙනවා. කාදිනල් හිමිවරුන් එම දේවස්ථානය තුළට ඇතුල් වුණාට පස්සේ නව පාප් වහන්සේ කෙනෙක් පත් කර ගන්නා තෙක් ඔවුන්ට කිසිදු බාහිර පාර්ශවයක් සමග ගනුදෙනු කිරීම අවහිර කරලා තමයි තියෙන්නේ. එම කාල සීමාව තුළ උන්වහන්සේලා ඉන්නේ සෙන්ට් මාර්තා නිවසනය තුළ. ඉතින් දිනපතා උන්වහන්සේලා සෙන්ට් මාර්තා සිට සිස්ටර් දේවස්ථානය වෙත පාගමනින් ගමන් කිරීම සිද්ධ වෙනවා. නව පාප් වහන්සේ පත් කර ගන්නා තෙක් එම ප්‍රවෘත්තිය බලාපොරොත්තුවෙන් දහස් ගානක පිරිසක් ශාන්ත පීතර චතුරස්‍රයේ රැඳී සිටිනවා අපිට දැනටමත් දැක ගන්න පුළුවන්. ඉතින් නව පාප් වහන්සේ පත් කර ගන්නා තෙක් කාදිනල් හිමිවරුන් සමග සිස්ටර් දේවස්ථානය තුළ හා නිවස්තය තුළ රැඳී සිටීමට අවසර ඇත්තේ කාදිනල් හිමිවරුන්ට අවශ්‍ය සෞඛ්‍ය ආහාර හා පිරිසිදු කිරීම සේවය ලබා දීමට අවශ්‍ය වන සීමිත සේවකයන් පිරිසකට පමණයි. නව පාප් වහන්සේ කෙනෙක් පත් කර ගැනීම සඳහා 3/2ක බහුතරයක් අනිවාර්යයෙන්ම තියෙන්න වෙනවා. ඉතින් මේ ඡන්දේ 3/2ක් වනතුරුම ඡන්ද විමසීම දිගින් දිගටම සිදු කරනු ලබනවා. කාදිනල් හිමිවරුන්ට සිය ඡන්දය ලබා දීමට කුඩා කාඩ් පතක් ලැබෙනවා. එහි I elect as supreme pontiff ලෙස ලතින් භාෂාවෙන් සඳහන් වෙනවා. කාදිනල් හිමිවරුන් තමන් කැමති නමක් එහි සඳහන් කළා ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියට පැමිණ ඉදිරියේ තබා ඇති විශේෂ බඳුනක් තුළ එය තැන්පත් කිරීම සිදු කරනවා. ඊට පස්සේ කාදිනල් කැමනෙන්ගෝ සහායකයන් තිදෙනෙකු විසින් මෙම මනාප ගණන් කිරීම සිදු කිරීම කරනවා. මනාපයන් සටහන් කරන ලද කාඩ්පත් ගිනි තැබීමක් සිදු කරනවා පස්සේ. ඉතින් ශාන්ත පීතර චතුරස්‍රය රැඳී සිටින ජනතාවට මෙම ගිනි තැබීමෙන් හටගන්නා දුම දකින්න පුළුවන් වෙන විදිහට දේවස්ථානයේ දුම් කවුලුවක්ද මේ සඳහා සවි කරලා තියෙනවා. දුම් කවුලුවෙන් පිටවන දුමාරේ කළු හෝ දැඩි අලු පාටකින් සමන්විත වෙනවා නම් ඒ තවමත් නව පාප් වහන්සේ කෙනෙක් පත් කර නොගත් බවට වන දැනුම් දීමක්. දුම් කවුලෙන් සුදු දුමාරයක් පිට වෙනවා නම් ඒ නව පාප් වහන්සේ නම පත් කරගත් බව චතුරස්‍රය රැඳී සිටින ජනතාවට දැනගන්න ලැබෙනවා. පළමු දින සවස් වෙනකොටත් නව පාප් වහන්සේ නමක් පත් කර ගැනීමට නොහැකි වුණොත් ඊට පස්සේ දවසේ දිනකට ඡන්දවාර 4ක් පවත්වනවා. තුන්වන දිනට පසු කාදිනල් හිමිවරුන් හට විවේකයක් ලබා ගන්න පුළුවන්. ඊට පසු සෑම ඡන්ද අවස්ථාවන් 4කටම වරක් විවේකයක් ලබා ගන්න පුළුවන් වගේම 33 වෙනි ඡන්ද වටයෙන් පස්සේ තීරණයක් ලබා ගන්න බැරි නම් දැනට වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත් කාදිනල් හිමිවරුන් දෙදෙනා අතර ඡන්දයක් පවත්වනවා. කොහොම වුණත් මෑත ඉතිහාසයේ මෙලෙස දීර්ඝ ඡන්ද විමසීමක් පැවැත්විලා නැහැ.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හා ඊට පෙර හිටපු 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ දවස් 2කට පස්සේ පත් කරගත්තා. මෑත ඉතිහාසයේ වැඩිම කාලයක් ගත්ත අවස්ථාව ලෙස 1922 වසර හඳුන්වන්න පුළුවන්. ඒ සඳහා දින 5ක කාලයක් ගත වෙලා තියෙනවා. ඉතිහාසයේ වාර්තා අනුව වැඩිම කාලයක් ගත වෙච්ච අවස්ථාව විදිහට 1268 වසරේ නිලවරණය වාර්තා වෙනවා. එහිදී නව පාප් වහන්සේ පත් කරගන්න වසර 2කුයි මාස 9ක කාල සීමාවක් ගත වෙලා තියෙනවා. කොහොම වුණත් ඊට පස්සේ මෙම චන්ද්‍රකමය වේගවත් කරන්න විවිධ වෙනස්කම් සිදු කරලා තියෙනවා. කාදිනල් හිමිවරුන් විසින් නව පාප් වහන්සේ පත් කර ගැනීමෙන් පස්සේ අදාළ තෝරාගත් පුද්ගලයාගෙන් මෙම ඡන්ද විමසීම පිළිගන්නවද කියලා අහලා ඔහු පිළිගන්නව නම් ඔහුගෙන් පාප් වහන්සේ ලෙස කටයුතු කිරීමේදී භාවිතා කිරීම සඳහා නාමයක් විමසනවා. පසුගිය වසර 470ක් පුරාවටම සෑම පාප් වහන්සේ නමක්ම සිය බෞද්ධීස්ම නාමය වෙනත් නාමයකට වෙනස් කරලා තියෙනවා. ඒ අනුව ඉතිහාසයේ වැඩිම වාර ගණනක් යොදාගත්ත නාමය ජෝන් කියලා තමයි හැඳින්වෙන්නේ. ඊට පස්සේ නව පාප් වහන්සේ ඇසල පිහිටි කාමරයකට ගමන් කරනවා. මේ කාමරය room of tears ලෙස හැඳින්වෙනවා. ඉතින් පාප් වහන්සේලා පාප් දුරට පත්වීමෙන් පස්සේ සංවේදී වීම හේතුවෙන් තමයි මෙම කාමරයට room of tears ලෙස නාමය හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ නව පාප් වහන්සේව room of tears කියලා හඳුන්වන කාමරය වෙත කැඳවගෙන ගිහිල්ලා පාප් වහන්සේ ලෙස සැරසෙන්න අවශ්‍ය වන ඇඳුම් ආයිතම් ඔහුට ලබා දීම සිදු කරනවා. අවසාන වශයෙන් නව පාප් වහන්සේ ශාන්ත පීතර වැසිරිකාවේ සඳුණු තලයට ඇවිල්ලා ලෝකයටම තමන්ව හඳුන්වා දීම සිදු කරනවා. ඒ හඳුන්වා දීමෙන් පස්සේ ඔහු ඔහුගේ පළමු සුබ පැතීම සිදු කරනවා. I announce to you a great joy, we have a hope. ලෙස ඔහු සඳහන් කරනවා. ඉතින් අද අපි වීඩියෝ එකකින් කතා කරේ පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පස්සේ මේ දවස්වල කොහොමද කටයුතු සිදු වෙන්නේ වගේම මීළඟ පාප් වහන්සේ තෝරාගන්නේ කොහොමද කියන ක්‍රියාවලිය. ඉතින් තවත් මේ වගේම විස්තර අරගෙන ඕගොල්ලෝගේ නිමහට එන්න ගිහින් යන්න හැමෝටම සුබ දවසක්.